රස්නේ දවසට ඇඟ නිවෙන්න රසම රස තැඹිලි ජෙලියක් ගෙදරදීම හදමුද? කඩෙන් ගන්න කෘත්‍රිම ජෙලි වගේ නෙවෙයි මේක 100% ස්වභාවිකයි. මේකට ඕනේ හොඳට වතුර තියෙන ලොන්සි තැඹිලි ගෙඩියකුයි කඩේ ගන්න තියෙන ඇගාර් තීරු ටිකකුයි විතරයි. ඔයාට කැමති නම් විතරක් සීනි ටිකක් එකතු කරන්න පුළුවන්. මුලින්ම තැඹිලි ගෙඩිය කපලා වතුර ටික පිරිසිදු භාජනයකට පෙරා ගන්න. ඊට පස්සේ ඇතුලේ තියෙන ලොද ටිකත් සූරලා වෙනම තියාගන්න. දැන් අපි ගත්ත ඇගාර් තීරු ටික පොඩියට කපලා වතුරෙන් හොඳට හොද ගන්න ඕනේ. එතකොට මේවා ඉක්මනින් වතුරේ දිය වෙලා යනවා. තැඹිලි වතුර ටික ලිපේ තියලා රත් වෙද්දී ඒකට අර ඇගාර් තීරු ටික එකතු කරන්න. මේවා සම්පූර්ණයෙන්ම දිය වෙනකල් හොඳට හැඳි ගන්න. එගා ටික දිය වුණාට පස්සේ ඔරසූරගත්ත ලොද ටිකත් මේකට දාලා හිස් තැඹිලි කෝම්බෙටම මේ මිශ්‍රණය පුරව ගන්න. වෙන ලස්සන භාජනයකට උනත් දාගන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය රස්නේ යන්න නිවෙන්න තියලා පැය 2-3ක් ෆ්‍රිජ් එකට දාගන්න. එතකොට නියම පදමට ජෙලි එක සෙට් වෙලා තියෙවි. මේ රස්නේ දවස් වලට කන්න මාරම රසයි, ඒ වගේම ඇඟටත් ගොඩක් ගුණයි. ඔයා වැඩියෙන් මාස තැඹිලි බොන්නද නැත්නම් කුරුම්බ කන්නද කියලා කමෙන්ට් කරන්න.